ටෙනිසන් කුරේ කියලා නළුවෙක් ඉන්නේ. දවසක් එයා අවෝඩ් සෙරමනි එකක මාර ලස්සන කතාවක් කරනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කොමඩි මූවීස් වලට කොමික් ඇක්ටර්ස්ලාට හරියට තැනක් දෙන්නේ නැහැ රටේ. ඔය අවෝඩ් සෙරමනි වලින් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ වගේ එකක් එයා නිරූපණය කරන්න එයා අරගෙන ඉන්නේ විලියම් ෂේක්ස්පියර්ගේ කිං ලියර් කියන නාට්‍යයේ දෙවසක්. වැරහැලි ඇඳගත් කල සුළු වැරදි පවා පෙනේ. සල්ලුපිලි ආභරණෝනි සැරසුණු කල සියල්ල වැසේ. අපරාධය සහ පාපේ රනින් ආලේප කළ විට යුක්තියේ සාධාරණත්වයේ කඩුව පවා ඇඟට නොදෙනී දෙකට වෙයි. නමුත් ඒ වැරහැලි වලින් එළු කල අහිකොන්ට එකයාගේ සැරටයටත් සිදුරෙයි. ස්තුතියි. ඔව් මේ අවස්ථාවට ගැලපෙන විදියට ඒක සම්පූර්ණ සිංහල තේරුම ඉතාම පැහැදිලිව ඉතාම විධිමත්ව ඒ නිරූපණය කරන ආකාරය ඇත්තටම ටිකක් ප්‍රශංසනීයයි. මෙතන ඉන්නවා ගොඩක් අධ්‍යක්ෂකවරු ඉතාම ජනප්‍රිය පුද්ගලයෝ ටෙලිනාට්‍ය සහ සිනමාවට සම්බන්ධ. හැබැයි කිසිම කෙනෙක් මං හිතන්නේ මේ දෙබස කටපාඩම් කරන් ඇවිල්ලා මේ විදියටම කියයි කියලා. මොකද ඒක ඉංග්‍රීසි දෙබස පොතේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම. Through tattered clothes small vices do appear. Robes and furred gowns hide all. Plates sing with gold, and the strong lance of justice hurtless breaks. Arm it in rags, a pygmy's straw does pierce it. None does offend. ඉතින් මේකේ සරල අදහස වෙන්නේ සමහර වෙලාවට අපේ දුප්පත්කම නිසා අපි කරන වැරදි අපෙන් වෙන අඩුපාඩු ඉක්මනටම අනිත් අයට නිරූපණය වෙනවා. ඒවලට ඉක්මනට දඬුවම් ලැබෙනවා. හැබැයි ඒ පුද්ගලයාම ලස්සන ආභරණ වලින් සැරසුවාම ඒ මිනිස්සයා කරපු වැරදි අඩුපාඩු සමාජයට පේන්නේ නැහැ. ඒව නිකම්ම දිය වෙලා බොඳ වෙලා යනවා. දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එක. කිං ලියර් තමයි මේ අදහස කියන්නේ යාගේ නාට්‍යය. එතකොට මේ ඇත්ත තමයි ඉතින් නිරූපණය කරන්නේ ටෙනිසන් කුරේ මහත්මයා.